ඔයාලට ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපි ගෙදර පීසා හැදුවා. ඉතින් ඒක වීඩියෝ එකක් අරන් එන්න අපි අමතක කරේ නැහැ. ඔන්න වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ බලන්න. චූටි පුතා තමයි වැඩියෙන්ම ආසාවෙන්ම පීසා හදන වැඩේට එකතු වුණේ. එයාට දැන් ටිකක් තේරෙනවනේ. එයා තේරෙන කාලේ තමයි ඔය උග කාලෙකට පස්සේ ඔය පීසා හදුවේ. එයා පිටි අනන වෙලේ ඉඳලා පිටි ටික පිපෙන්නත් කලින් පීසා හදන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් අපි බලමුකෝ වීඩියෝ එක කොහොමද අපි පීසා හදන්නේ කියලා. මම එක රෙසිපි වලට පීසා හදලා තියෙනවා. හැබැයි මට නම් හරි ගියේ වයිල්ඩ් කුක් බුක් එකේ පීසා රෙසිපි එකක් තමයි. මං ඉතින් දැන් ගොඩක් කල් ඉඳන් ඒ රෙසිපි එකටම තමයි හදන්නේ. මම රෙසිපි එක පල්ලෙහෙන් දාලා තියන්නම්. ඔයාලට ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලලා ඔයාලත් ඒ විදිහට හදලා බලන්න. ඇත්තටම ඒක හරිම රසයි. ගොඩක් වෙලාවට ඉතින් චීස් වැඩි වෙන තරමට තමයි රස. නමුත් තක්කාලි තුඟක් තියෙනවා නම් සෝස් එක හරිම රසට එනවා. එතකොට තමයි නියම. ඉතින් ඔයාලා ගෙදර සෝස් හදලා තියෙනවද දන්නේ කලින් මේක ඉතින් හරි පහසුයි. තක්කාලි ටික නටන වතුරේ තඹගෙන වගේ අරගෙන පොත්ත ගලවන්න පුළුවන්. එතකොට ඒ විදිහට පොත්ත ගලවලා තක්කාලි ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන ඊට පස්සේ මම ඔය කරන විදිහට පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒකට සුදු ලුණු පුංචියට කපලා දාලා බීලුණු චුට්ටක් දැම්මට කමක් නැහැ. බේ ලීෆ් එතකොට ඔරිගානෝ වගේ ಜಾති දාලා අපිට සැර කරගන්න ඕන නම් සෝස් එක ඒකට කෑලි මිරිස් ටිකක් එකතු කරන්න පුළුවන්. තව ඉතින් ලුණු රස අනුව දාගන්න. ඉතින් මම නම් ඕකට කෑලි මිරිස් දැම්මේ නැහැ. චූටි දුවටත් පොඩ්ඩක් කන්න දුන්න හින්දා. ඒ නිසා ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ජූස් එක ওই පෑන් එකට එකතු කරලා නටනකම් පෑන් එකේ තියාගන්න තමයි තියෙන්නේ. ඒ වෙලාවට අඩු ගින්දර තියන්න. තව මට කියන්න බැරි වුණා තක්කාලි පේස්ට් එකක් දැම්ම නම් හොඳයි. ඒකට මම නම් දැම්මේ ටොමැටෝ සෝස් එක ගෙනත් තිබ්බා අපේ ගෙදර. ඒක තමයි එකතු කරේ. මේ සෝස් එක හොඳට ඉරුණට පස්සේ එයා ටයිට් කන්ටේනර් එක දාලා සතියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා. ඊපස්සේ මං ඉතින් පොඩ ලෑස්ති වුණා සෝස් එක ලෑස්ති කරලා ඒක නිම නිවෙන්න තිබ්බා. ඊට පස්සේ අපි ගෙනාවේ මොසරෙල්ලා චීස් එක. මම ඒක ග්‍රේට් කරගත්තා. ඒක හරිම පහසුයි. කපන්න ගියාම ඕක පුංචි කෑලි කපන්න බෑ. හරිම අමාරුයි. නැත්තම් ඉතින් ලොකුම කෑලි කපලා දාන්න ඕනේ. ඊට පස්සේ ඉතින් එක ගෙදර තිබ්බ જાති අඩුම කුඩුම දාලා පීසා එක හදාගත්තා. ඕකට ඉතින් සෝස් එක වැටිලා ඔලිව් ඔයිල් ටිකකුත් වැටුනහම චීස් පොඩ්ඩකුත් එක්ක පුදුම රසක් එන්නේ. ඕකට ඉතින් ලුණු පෙත්තක් තක්කාලි පෙත්තක් දැම්මේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට මම ගෙදර තිබ්බා දවල් උයලා මාළු ඉතුරු වගේ. ඒ මාළු වලිනුත් අරගෙන මාළු දාලත් එක පීසා එකක් හදාගත්තා. හස්බන්ඩ් එයා මාළු කන්නේ නැති නිසා මෂ්රූම් දාලා එක පීසා එකක් හැදුවා. එයාට ඒකට කෑලි මිරිස් ටිකකුත් දැම්මා. පීසා එක උඩටම ඉස්සා. ඕන්න ඉතින් බලන්නකො පිටි ටික පිපුණාට පස්සේ අපේ චූටි මහත්තයා පුංචි රෝලින් පින් එකක් අරගෙන කොහොමද පීසා ඩෝ එක ලස්සනට තුනී කරගන්නේ කියලා එයාට මම කියලා දුන්නා. ඩාක් try කරලා පුංචි පීසා වගේක් හැදුවා. මේ වගේ වැඩ පොඩි ළමයිට පුරුදු කරාට කමක් නැහැ නේද? ඒක ගොඩාක් වටිනවා. මොකද පුංචි ළමයින්ගේ අතේ ඇඟිලි ටික වැඩ කරන්න, ඇහැ වැඩ කරන්න, ඔළුව වැඩ කරන්න ඒවට ගොඩාක් හොඳයි කියලා මම අහලා තියෙනවා. ක්ලේ උනත් දෙන්නේ පුංචි අයට එයාලගේ වැඩ කරන්න ඕන අංග වැඩෙන්න අවශ්‍ය දේවල් ලැබෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් මෙයා ඉතින් ආසාවෙන් ඔන්න හදනවා. ඒ හින්දා මාත් ඒකට උදව් කරා. මගේ වෙලාව නම් ටිකක් වැඩිපුර ගත වෙනවා තමයි එයාගේ වැඩ කරනකම්.
ඒත් ඉතින් එයාගේ ආසාවනේ එයාට කන්න කියලා එයා පුංචි පීසා ටිකක් හදාගත්තා. ඊට පස්සේ තමයි මම පටන් ගත්තේ අපිට ලොකු පීසා ටික හදන්න. මොකද ඉතින් ඕක බේක් වෙන්න කලින් කන්න බලාගෙන ඉන්නේ. පිටිගුලියක් හරි කටේ දාගන්න තමයි දැන් උවමනාව තියෙන්නේ මේ වෙලාවේ. එයාට හැන්දෙන්වත් සමහර දේවල් දාන්න හරියටම තේරෙන්නේ නැහැ. ප්‍රමාණයක් තේරෙන්නෙත් නැහනේ. නමුත් එයා හරියම උවමනාවෙන් ඒක කරපු නිසා මමත් ඒකට හුඟක් උදව් කරා. ඉතින් අපි ওই විදිහට හදපු රස පීසා කන්න ඔයාලත් එහෙනම් බලන්න. ඔයාලටත් හදන්න පුළුවන්ද කියලා. හරිම රසයි. මට නම් පීසා හට් එකේ පීසා එකට වඩා ගොඩාක් රසයි කියලාමයි හිතෙන්නේ. ඩොමිනෝස් එකේ පීසත් මං කාලා තියෙනවා. ඒකේ නම් පාවිච්චි කරන්නේ වෙනමම චීස් වර්ගයක්. ඒ රස නම් අපිට ගන්න බෑ. ඒක වෙනමම රසක්. තව එක රෙස්ටොරන්ට් වලින් මං කාලා තියෙනවා පීසා. ඉතින් එක එක අයගේ එක එක රස තියෙන්නේ. එක එක චීස් වර්ග, එක එක ෆ්ලේවර්ස්. ඉතින් දාන්න ಜಾති වෙනස්. ඔලිව්ස් දානවා. අපි නම් ඔලිව්ස් ගෙනාලා නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම චිකන් සොසේජස් එතකොට තව මොනවද පිස්සෝ දැල්ලෝ එක එක ඒවා දාලා හදනවනේ. ඉතින් එක එක විදිහේ රසට පීසා එනවා. මේක ඉතින් අපි හදන පීසා. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. කියන්න දෙයක් නැහැ. ඉතින් මං කීප වරක්ම හදලා තියෙන නිසා මට නම් මේක හොඳටම හොඳයි. පීසා හට් එකේ පීසා එකට වඩා. ටිකක් මහන්සි වෙන්න තියෙන එක තමයි. නමුත් ඉතින් ගෙදර හදන එකනේ. පුදුම රසක් තියෙන්නේ. ඕන ඔය විදිහට ওই ගුල් කරනවා කියලා ගෑරුප්පුවෙන් මන් දැනන් හිටියෙත් නෑ. ඒක සෝස් ටික හොඳට වැටෙන්න වෙන්නේ නැති. ඒක කරන්නේ වයිල් කුක් බුක් එකෙන් තමයි මම ඒකත් බලාගෙන තියෙන්නේ. ඉතින් ওই විදිහට හදාගත්ත රස පීසා ටික අපි සතුටින් කෑවා. එහෙනම් ඔයාලා වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. කොහොමද ඔයගොල්ලෝ පීසා හදන්නෙත් මෙහෙමද කියලා. වෙසක් එකේ වීඩියෝ එක හදා ඉන්නකොට මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා වීඩියෝස් ටික ඔක්කොම නැති වෙලා ගියා. ඉතින් මට තාම ඒක හදාගන්න බැරි වුණා. මම වෙසක් වීඩියෝ එකත් අරගෙන ඊළඟට එනවා ඔයාලා ළඟට. ඉන්න අපිත් එක්ක එහෙනම් අපේ වීඩියෝස් බලලා මේ වගේ ගන්න තියෙන හොඳ දේවල් ඔයගොල්ලෝ ගන්න. මමත් ඉතින් අලුත් දේවල් ඔයාලගෙන් හැමදාම ඉගෙන ගන්නවනේ. හොඳයිද? පන්සිලු. සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න එහෙනම්